ළමයි. මේ ඉන්නේ අහසේ ලොකුම සතා. නෝ මින්න තව කෙනෙක්. Hi guys. ඔන්න දරන්න විත් තියෙන්නේ ඔයාලා ඉල්ලුව වීඩියෝ එකක්මයි. එහෙනම් මුලින්ම බලමු අද අපේ gift එක. රෙක් සැඩල් එකක බ්ලූප්‍රින්ට් එකක්. නරකම නෑ. මේ ඉන්නේ අපේ චූටි බණ්ඩියෝ ටික. අද අපි යන ගමනට හොඳ වෙපන් එකක් ඕන වෙනවා. දැන්ට මම ළඟ තියෙන primitive wooden bow එකක්. ඊට වඩා හොඳ එකක් ගන්න තමයි අපි මේ හදන්නේ. ඒක හොයාගන්න තියෙන ලේසිම විදිය තමයි අපේ available pursuits වලට ගියාම තියෙන Dilophosaurus hunt එක. ඒක complete කරාම හම්බෙන price එක හොඳ wooden bow එකක්. මේ වෙපන් එක අපිට ගොඩක් වැදගත්. හේතුව අද අපේ ජර්නි එක එසේ මෙසේ එකක් නෙමෙයි. ඒක කම්ප්ලීට් නොකර මැරුණොත් යන ගමනේනොත් වැඩක් නැති වෙනවා. මේ Dilophosaurus hunt එකේදී කරන්න තියෙන්නේ Dilophosaurus නැත්තම් කෙලිය 3 දෙනෙක්ව hunt down කරන්න. ඒ කියන්නේ මල්ල දාන්න. ඔන්න අපිට හම්බුණා enhanced wooden bow එකක්. දැන් යමු අපේ ඇඩ්වෙන්චර් එකට. අපි යන්න ඕන මැප් එකේ මේ දම්පාට රවුමෙන් පෙන්නලා තියෙන පොයින්ට් එකටයි. අපේ ඇඩ්වෙන්චර් එක තියෙන්නේ එතන. මම ඉන්න තැන ඉඳලා ලොකු දුරක් නැති නිසා දුවලම යනවා. අනිත් එක ළමයි මේ යන තැන අපිට ෆයිට් කරන්න තියෙන ලේසි සත්තුත් එක්කත් නෙමෙයි. සත්තු දෙන්නෙක් තුන් දෙනෙක් එක්කත් නෙමෙයි. අනිත් එක තමයි මෙතන ඉන්න සත්තු 20යි. සමහර අයගේ එක ෂොට් එකක් ඇති අපිව නොක් වෙන්න. ඒ ටිකට අපිව මල්ලම දායි. ඒකෙන් බේරෙන්න තමයි දොරේ ඉඳලා ගහන්න මම මේ බෝ එක ගත්තේ. ඔයාලා මතක් කරලා ස්ටිම්බෙරි අරන් යන්න. නොක් වෙන්න කලින් එතකොට ස්ටිම්බෙරි ගත්තාම ඔයාට බේරිලා ඉන්න පුළුවන්. නොක් වුණාට පස්සේ නම් ඉන්වෙන්ටරි එකට ඇක්සස් නැති නිසා මැරෙනකම්ම ගන්න වෙන්නේ නැහැ. මගේද්දි පහළදීම් කිහිපයකටම ලක් වුණා ළමයි. ඒ නිසා කේව් එක ඇතුළටම එන්න ඕනා. එහෙනම් මුලින්ම අපි ඉන්වෙන්ටරි එක ෆ්‍රී කරගමු. නාකොබෙරි වැඩක් නැහැ. මම පුච්චපු මස් ටිකක් කනවා. හේතුව මගේ හෙල්ත් එක අඩු වෙලා තියෙන නිසා. ඒව වලට හෙල්ත් ලෙවල් එක ඉක්මනට අප් වෙනවා. පේනවනේ? හරි. අපි යමු දැන් පෙරට. මෙන්න ක්‍රිස්ටල් තියෙනවා. මේක ඕනි පොඩි බඩක් හදන්න ඒ ටූල් එක මන් ළඟ නැහැ. ස්ටෝන් ෆාම් වෙන්නේ ළමයි වැඩක් නැහැ. අපි යමු. මෙහෙම පහළට යමු. බෝ එකත් අතේ තියාගෙන යමු. කොයි වෙලේ කවුරු ඉස්සරහට එද දන්නේ නැහැ. ඔන්න ළමයි පළවෙනි හන්දිය. මෙතනින් වමට. මෙන්න මේ පැත්තට පල්ලෙහාට යන්න තියෙන්නේ. මෙතනිනුත් හැරිලා ඔන්න හම් වෙනවා දෙවෙනි හන්දිය. මෙතනිනුත් වමට. අපි ආවේ මේ පැත්තෙන්. එතකොට යන්න ඕන මෙන්න මේ පැත්තට වම් පැත්තට. මෙන්න ගෝනුස්සෙක් ඉන්නවා. පුළුවන් තරම් ඈතින් ඉන්න එක ඇඟට හොඳයි. කොමල්ලි මේ ඉන්න මේ පැත්තෙන් එන්න ඩාලි. එන්න. හරි. බලමු මෙයා ළඟ මොනවද තියෙන්නේ කියලා. ඇරෝස් විතරයි වැඩකට ඇති දෙයකට තියෙන්නේ. හැබැයි මෙයාව අපි මස් කරන්න ඕන. මෙයාලගෙන් චිටින් හම්බෙනවා. අපිට සැඩල් හදන්න අන්නේව ඕන වෙනවා. හරි. අපි ආවේ මෙන්න මේ පැත්තෙන්. යන්න තියෙන්නේ මෙන්න මේ පැත්තට. ඒ කියන්නේ වම් පැත්තට. දිගටම හැරෙන්න තියෙන්නේ වම් පැත්තටම තමයි. වෙන පැති වලට හැරෙන්න එපා. හොඳද? ඒ පැති වලිනුත් යන්න පුළුවන්. හැබැයි කේව් එක ගොඩක් දුරයි. මේ පැත්තෙන් අපිට යන්න එක ලේසි. කල්පනාවෙන් යන්න. මොකද එකපාරට ඉස්සරහට යන්න එපා. පේනවනේ. මෙන්න මෙතන හෙන වලක්. මෙතන හොඳට හොයලා බලලා පල්ලෙහාට ඉන්න සත්තු ඉන්නවනම් මරලා තමයි පල්ලෙහාට පනින්න ඕන. පේන්න නම් මොකෙක්වත් නැහැ. ඒ නිසා අපි යමු පහළට. මෙන්න මෙහිම බැහැගෙන යන්න තියෙන ඉස්සරහට. තාමත් කවුරුත් පේන්න නැහැ. නෑ කිව්වට නැත්තෙමත් නෑ.
අන්න ඉන්නවා ටයිටන් බව කෙනෙක්. ඒ කියන්නේ නයික් ළමයි නයි. එයාගේ එක ෂොට් එකකුත් ඇති හොඳේ. යමු ඉස්සරහට. අම්මා මෙන්න තව එකෙක් පහ බහිමෝ. එන්න සුදු දෙන්නම් ඔයාට. තව මදි පාඩුවකුත් දෙනවා. එක්කෙනා හරි දෙන්නම ඩවුන්. බලමු මොනවද සෙට් එක ළඟ තියෙන්නේ කියලා. මෙයා ගාව නම් ලොකුවට මුකුත් නෑ. මෙයාගෙත් ඇරොස් මෙන්න තියෙනවා ක්‍රිස්ටල් වලට ඕන කරන මෙටල් පික් එක. හරි. හරි දැන් ගමු චිටින් ටික. මේ කේව් වොන්ඩරින් එකේ ඔරිජිනල් එක්ස්පීරියන්ස් එක දෙන්න ඕන නිසා මම කේව් එක ඇතුලේ පොඩ්ඩක්වත් ස්කිප් කරලා නැහැ. ආයෙත් කියනවා මම හැකින් මොඩ්ස් යූස් කරන්නේ නැහැ අයියෝ. ගොඩක් හොඳ ප්ලේයර්ස්ලා ඉන්නවා ලංකාවේ මේ කේව් පොඩි වෙලාවකින් කිසිම ගේම් එකක් නැතුව ෆිනිෂ් කරන. හැමෝම හොර වැඩ කරන්නේ නැහැ. ගේම් එකට ඇත්තටම ආස ගොඩක් ටැලන්ටඩ් අය ඕන තරම් ඉන්නවා. හරි. දැන් මොකෝ ගේම් එකට ඔන්න චිටින් ටික කෙලෙක් කරගත්තා. අන්න පේනවා අපේ ටාගට් පොයින්ට් එක. ඔතනට ගියා. මෙන්න ඉන්නවා තව බඩු කෑල්ලෝ. මොනවද මෙයා ගාව තියෙන්නේ? තවත් එක්කෙනෙක් ඉන්නවා. මෙහෙන්න. අන්න හරි. බලමු මොනවද මෙයා ගාව තියෙන්නේ කියලා. ඇරෝස්. ගොඩක් අයගේ ඇරෝස් තමයි ඉතින් ගන්න කියලා තියෙන්නේ. එයා ගාව නම් ලොකුවට මුකුත් නැහැ. එයාගෙන චිටින් ටික ගත්තා. දැන් යමු මෙන්න ආටිෆැක්ට් කන්ටේනර් එකට. මේක ආසි තියෙන අර ආටිෆැක්ට් එක අරගෙන අපි දැන් යන්න ඕන ආයේ අපි එළියට ආපු තැනට. මෙන්න මේ පැත්තට යන්නේ ළමයි. අපි ආවේ වමට හැරිනේ. දැන් යන්න ඕන දකුණට හැරි. මෙන්න මෙතනින් උඩට. මෙතනින් උඩට යන්න මෙන්න මේ ආයිනේ තියෙන ගල් පොත්ත දිගේ උඩට යන්න ඕන. එතකොට උඩට ගියේගේ ප්‍රශ්නයක් නැතුව. ආයේ යන්න තියෙන්නේ මෙතනින් උඩට. අන්න කට්ටියක් ඉන්නවා. අපරාධිනේ චිටින් ටික. ඒ ටිකත් එකතු කරගෙන මෙයා. කෙනයි. දින්නයි 3 දෙනයි. කොහොමදනේ ළඟ ඉඳලා ගහන්න ගියා නම් හතර වටින්ම කන්නනේ වෙන්නේ. අන්න ඒක තමයි මෙන්න මේ වගේ බෝ එකක් අරන් යන එකේ තියෙන වටිනාකම. අපිට කිසිම ප්‍රශ්නකුත් නැහැ. අපිට ඩැමේජ් එකකුත් නැහැ. අපිට ඕන වෙලෙත් වෙනවා. මෙන්න මෙතනින් මේ මෙටල් පයික් එක ගමු. මොකද ළඟ ඇටැක් වලට මේක හොඳයි බිග්නර්ස්ලට. මෙයාගේ චිටින් ටික ගත්තා. මෙයාගේ චිටින් ටිකත් ගත්තා. එතනත් එක්කෙනෙක් ඉන්නවා. මෙතනත් ඉඳලා. එයාගෙත් මුකුත් නැහැ. ගත්තා. චිටින් දෙන්න චිටින්. හරි දෙන්න. උඩට තමයි යන්න ඕන. වලට පේන මෙතන ළමයි අපි එන්න කේව් එකේ පල්ලහැට තමයි බැස්සේ. දැන් යන්න තියෙන්නේ උඩට දකුණට හැරෙනවා. උඩට යනවා. ක්‍රිස්ටල්ස් ටිකක් එකතු කරගන්න ඕනනේ. මං කිව්වේ අපිට පොඩි බඩක් තියෙනවා හදාගන්න කියලා. බලමු පිකැක්ස් එකෙන් ගහලා අන්න කලෙක්ට් වෙනවා ක්‍රිස්ටල්. හරි දැන් යන්න. තව චුට්ට දුරයි. ඔන්න කේව් එකෙන් අපි ආවේ එළියට. දැන් අරගත්ත ආටිෆැක්ට් එක දාගන්න ඕන ඔබ්ලික්ස් එකකට. ඔබ්ලික්ස් 3යි තියෙන්නේ මැප් එකටම. රතු එකයි, නිල් එකයි, කොළ එකයි. මං ගේ ගාවට ආවා හම්බුන බඩු ටික තියලා යන්නයි අර අපි ක්‍රිස්ටල් එකතු කරගත්ත අයිටම් එක හදන්නේ. මෙන්න මේක හදන්න තමයි ක්‍රිස්ටල්ස් ගෙනාවේ. මේ ස්පයි ග්ලාස් එක. බයිනොකියුලර්ස් වගේම තමයි ඈත ඉන්න කෙනෙක්ගේ ලෙවල් හෙල්ත් වගේ ඔය අනම්මන ස්ටේටස් ටික මේකෙන් යූස් කරලා බලා ගන්න පුළුවන්.
ඔන්න ඒකත් හරි. ඕනේ තියෙව ටික ආයෙත් අපේ ස්ටෝරේජ් එකටම දාලා එහෙනම් අපි ආයෙ පටන් ගමු ඔබ්ලික්ස් එකට යන්න. මෙන්න මේ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ. මට ළඟ මේක රතු පාට. ඒ නිසා මම යනවා රතු පාට එකට. ළමයි මේ ඉන්නේ අහසේ ලොකුම සතා කොත්සල් කෙනෙක්. මෙන්න තව කෙනෙක්. මෙයා මුලින්ම මේ කොත්සල් ගැන කියන්නම්කෝ. ළමයි මෙයා ස්පෝන් වෙන ගමන් උඩට ගියාම ආයෙ ලෑන්ඩ් කරන්නෙම නෑ. මෙයාගේ පිටේ බේස් එකක්ම ගහන්න පුළුවන්. එතකොට ළමයි මේ ඉන්නේ ලෑන්ඩ් එකේ ඉන්න ලොකුම සතා ටයිටනසෝර්. මෙයාව අල්ලන්න නම් කොත්සල්ව අල්ලලම ඉන්න ඕන. පේනවනේ කොහොමද සයිස් එක? කවුද වදේ පිටිපස්සෙන් එවෙත් ගහන්නේ? ෂුවර් ෂොට් කෙලේ. දෙන්නම් අද පෝ කිඹුලෙක් නේ. පොඩ්ඩක් ඉන්න ළමයි ඒ කරදරේ ඉවර කරලා ඉන්න. මම කිව්වට මේ අහසේ ඉන්න ලොකුම සතයි පොළවේ ඉන්න ලොකුම සතයි කියලා මේ මැප් එක ආස්සේ හොඳේ. ඉතින් කියන්න බැරි වුණානේ. කොත්සල්ව අල්ලලා එයාගේ පිටේ බේස් එකක් ගහන්න ඕන. බේස් එක හදලා බේස් එක උඩ කැනෝන් ගහලා ඒවට වෙනම බෝල් හදලා ඒව වලින් තමයි ටයිටන්ට ඇටැක් කරන්න ඕන. හරියටම ඔලුවට ඇටැක් කරන්නත් ඕන. ලොකු කතාවක් ඒකේ තින්ද. ඒ වුණාට දැන් ගියලෙමු ඔබ්ලික්ස් එකට. ඔන්න ළමයි එහෙනම් අපි ඔබ්ලික්ස් එක ගාවට ආවා. අයින් වෙන්න කරදරකාරයන්ව යවලෙමු. දුර වැඩි වගේ වදින්නේ. යන් අපි ඩන්ජන් වලට යන්නත් එන්න ඕන මෙන්න මෙතෙන්ටම තමයි. මේ තියෙන ට්‍රිබියුට් ටර්මිනල් එකට. ඔන්න ඒකට දැන් අපි ආටිෆැක්ට් එක දැම්මා. ඔන්න අපිට ආවා කේව් එක කම්ප්ලීට් කරපු එකේ gift එක. බ්ලූ ප්‍රින්ට්ස් ටිකක් තමයි හම්බුනේ. එහෙනම් ළමයි අදට අපේ එපිසෝඩ් එක මෙතනින් ඉවරයි. ඔයාලා ඉල්ලපු හින්දා තමයි ඔන්න කේව් එක ගෙනාවේ. කේව් එකේ මීට වඩා වැඩ තියෙනවා. තව එකකින් බලමුකෝ. ගිහින් එන්නම්. බයි බයි.